ආයුබෝවන් මිත්‍රවරුනි. ඔබත් හිතනවද රැයකින් ධනවතෙක් වෙන්න පුළුවන් කියලා? ඇත්තම කිව්වොත් ලොතරැයියක් ඇතුණුත් මිසක් ඒක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අවුරුදු 40ක් රක්ෂාවක් කරලා හම්බ කරන දේ අවුරුදු කීපයකින් ලබා ගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රම තියෙනවා. අද අපි කතා කරන්නේ මැජික් ගැන නෙවෙයි. ඔබේ මූල්‍ය නිදහස මං කරන ප්‍රායෝගික පියවර 5ක් ගැනයි. පියවර අංක 1. ඉහළ ආදායම් ලබන කුසලතාවයක් වර්ධනය කරගන්න. ධනවතෙක් වෙන්න නම් මුලින්ම ඔබේ පැයක වටිනාකම වැඩි කරගන්න ඕනි. සාමාන්‍ය රස්සාවකින් ලැබෙන පඩිය විතරක් මදි. කෝඩින්, ඩිජිටල් මාකටිං, ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වැනි අනාගතයේ ඉල්ලුමක් තියෙන කුසලතාවයක් ඉගෙන ගන්න ඕනි. ඔබ දක්ෂයෙක් නම් වෙළඳපොළ ඔබට වැඩිපුර ගෙවන්න සූදානම්. පියවර අංක 2. වියදම් පාලනයේ සහාය වැය. ලෝකයේ බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි ආදායම් වැඩි වෙනකොට වියදමත් වැඩි කරන එක. මේකට කියන්නේ ලයිෆ්ස්ටයිල් ක්‍රීප් කියලා. ඔබ ධනවතෙක් වෙන්න නම් 50% අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා වෙන් කරන්න. තවත් 30% ඔයාගේ ආශාවන් සඳහා වෙන් කරන්න. ඒ වගේම ඉතිරි 20%ක මුදල ඔයා අනිවාර්යයෙන්ම ආයෝජනයක් සඳහා වෙන් කරන්න. පියවර අංක 3. මුදල් වැඩට යොදවන්න. බැංකුවේ සල්ලි ඉතිරි කළා විතරක් කවදාවත් ධනවතෙක් වෙන්න බෑ. උද්දමනය නිසා ඔබේ සල්ලි වල වටිනාකම එන්න මඩු වෙනවා. ඒ නිසා කොටස් වෙළඳපොළ, ස්ටොක් මාකට් එක, රියල් එස්ටේට් හෝ තමන්ගේම ව්‍යාපාරයක මුදල් ආයෝජනය කරන්න. මතක තබා ගන්න, ඔබ නිදාගෙන ඉන්න අතරතුරත් ඔබ වෙනුවෙන් මුදල් උපයන ක්‍රමයක් ඔයා සාදා ගන්න ඕනිමයි. පියවර අංක 4. අමතර ආදායම් මාර්ග. ධනවත් අය එකම ආදායම් මාර්ගයක් මත යැපෙන්නේ නැහැ. ඔබ රැකියාව කරන අතර YouTube එකක්, ෆ්‍රීලාන්ස් මේ වගේ අමතර ආදායම් මාර්ගයක් ආරම්භ කරන්න. මතක තියාගන්න, මේ ලැබෙන අමතර මුදල කෙලින්ම ඔබේ ආයෝජනයට යොමු කරන්න. පියවර අංක 5. මානසිකත්වය වෙනස් කරගන්න. ධනවත්කම කියන්නේ හුදෙක් මුදල් ප්‍රමාණය විතරක් නෙවෙයි. එය ඔබ හිතන විදිහයි. හැමතිස්සෙම අලුත් දේවල් ඉගෙන ගන්න. අසාර්ථක වීම හමුවේ නොසැලී ඉන්න. ධනවත් මිනිසුන් කාලය මිලදී ගන්නවා. දුප්පත් මිනිසුන් කාලය විකුණනවා. ඔබ තෝරගන්නේ කුමක්ද? ධනවතෙක් වීම කියන්නේ ලොකු ගමනක්. ඒ ගමන අදම ආරම්භ කරන්න. මේ කරුණු අතරින් ඔබ දැනටමත් කරන දේවල් මොනවද? ඒවා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මිත්‍රවරුනි, ඔබට ජය වේවා.